Today we are going to study about short answers. Let's discuss how to apply this pattern. Welcome to the spoken session. Discuss how short answers apply in spoken language. Ani. Right. එහෙනම් අපි අද ඩිස්කස් කරන්න යන්නේ short answers. කොහොමද short answer එකක් දෙන්නේ? මොකක් හරි question එකකට. හරිම lazy. ඒ වගේම it is very essential for our daily usage. එදිනෙදා ජීවිතේදී මාර විදිහට මේක අපිට use වෙනවා. දැන් මම example එක කියන්නද? අපෙන් කරුයි අපි තුමු යාළුවෙක් නා අපි ගමු නිමල් right අපිට famous නේ ඉතින් පොඩි කාලේ නම් famous නිමල් නිමල් කමල් සුනිමල් ඒවා පට්ට famous names නිමල් ප්‍රශ්නයක් අහනවා do you go to school every day ඔන්න අහනවා do you go to school every day ඔයා හැමදාම ස්කෝලේ යනවාද ඔන්න නිමල්ගේ ප්‍රශ්නය අපිට සාමාන්‍යයෙන් මේකට උත්තර දෙන්න පුළුවන් එකක් තමයි long answers දෙන්න නැත්නම් shortly දෙන්න පුළුවන් අපි තුමුකෝ ප්‍රශ්න අහන්නේ නිමල් අහන්නේ කාගෙන්ද කමල්ගෙන් හරි කමල් කියනවා long answer එකද කමල් කියන්න පුළුවන් yes I go to school every day කියනවා කමල් yes I go to school every day yes මං හැමදාම ස්කෝලේ යනවා right මෙන්න question එක මෙන්න long answer එක නමුත් මේක අපිට මෙහෙම දිගට කියන්නේ නැතුව සරලව ලස්සනට native speaker ඒ කියන්නේ හරියට English born වගේ native speaker කෙනෙක් විදියට short answer එකෙන් කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් yes I go to school every day ඔව් මම හැමදාම ස්කෝලේ යනවා කියන්නේ short longly කියන්නේ නැතුව ඒ තේරුම මුදන short form එක කියන්න අපිට පුළුවන් short answer එක විදිහට short answer එක විදිහට yes oh yes I do yes I do yes I do කියන්නේ yes I go to school every day ඔව් මම හැමදාම ඉස්කෝලේ යනවා ඒකම තමයි කියන්නේ කිසි වෙනසක් තියෙනවද නැත meaning එක එකයි නමුත් මේක ගොඩක් native ගතිය වැඩි ඒ කියන්නේ spoken english වලදී ඔව් ලස්සනයි මේකනේ yes I do yes I do yes I do ඔව් මම හැමදාම දිනපතා ඉස්කෝලේ යනවා එතකොට අද එහෙනම් අපි ඉගෙන ගන්නේ how to apply short answers to long questions ලොකු ප්‍රශ්න වලට කෙටියෙන් උත්තර දෙන්නේ සිංහලෙන් හරියට හැවතින් අහන්නේ ඔයා හැමදාම ඉස්කෝලේ යනවද අපි කතා කරන භාෂාවේදී කතා කරගෙන ඔව් යනවා ඔව්වනේ හැමදාම යනවා ඔව් යනවා ඉතින් ඒකම තමයි මේ short form කියන්නේ yes I do ඔව් මම හැමදාම යනවා right එහෙනම් short answers වලින් long questions වලට කෙටියෙන් native speaker කෙනෙක් විදියට ලස්සනට අපිට පුළුවන් answers දෙන්න මේ සඳහා for this we need special verbs අපිට අවශ්‍ය special verbs කිහිපයක් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් special verbs කිහිපයක් මේවා බීලා තියෙනවා අපි 6ක් විතර ගමු නමුත් මේවා daily usage වෙන දවස ගන්න මේ special verbs use කරන දෙකක් හරි නමුත් just keep remember that there are a lot right මීට අමතරව තව ගොඩක් තියෙනවා දවස ගන්න කියන්නේ daily commonly use කරන ටිකක් මම කියන්නම් මුලින්ම අපිට සාමාන්‍යයෙන් කොහොමද use කරනවා do කියන එක එතකොට did right do did past tense එක ඒ වගේම does ඒක වචන නම් ඒ වගේම අපිට පාවිච්චි කරන will අනාගතයි නම් හරි තව have ඊට අමතරව can ඔව් do කියන්නේ කරනවා ඒ කියන්නේ present නේ presently එතකොට did කියන්නේ past අතීතය කෙරුවා does present නමුත් singular ඒක වචන වෙනවා will අනාගත future have තියෙනවා can පුළුවන් හරි let's discuss how to apply these 6 special verbs to our short answers right let's go to discuss this furthermore all right I will erase this example right mama example
ඉරේස් කරනවා. මොනම එක්සාම්පල් එකක් ගන්නවා. First example number 1. පං කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. Do you eat rice? ඔයා rice කනවද? බත් කනවද? Do you eat rice? ඔයා බත් කනවද? දැන් අපිට මේකට මේ ප්‍රශ්නේ අහන්න වර්තමානයිනේ. ඔව් present. ඔයා බත් කනවද? නේ? සාමාන්‍ය පුරුද්දක් විදිහට ඔයා බත් කනවද වගේ ප්‍රශ්නයක් තමයි මෙතනදී අහන්නේ. Right? Used to. පුරුද්දක් විදිහට සාමාන්‍යයෙන් බත්ද කන්නේ. ඔයා බත් කනවද? එතකොට මේකට අපිට ප්‍රශ්නේ අහලා තියෙන verb එකෙන්ම උත්තරය ගොඩනගන්න පුළුවන්. මේ do එකෙන්ම ගොඩනගනවා. අපි කියනවා yes, oh, I do. ඔව් මම අනිවාර්යෙන්ම බත් කනවා. ගැටලුවක් නෑ මම බත් කනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් හරිම පැහැදිලි මේකේ theory part එක. theory part එක ගත්තොත් මේක හැදෙන්නේ short answer එකක් හැදෙන්නේ මුලින්ම හැදෙනවා pronoun එක. හරි? pronoun එක. pronoun කියන්නේ I, we, you ඒ set එක හැදෙනවා. ඊට පස්සේ pronoun plus special verb එක. special verb එක. එච්චරයි මේක තියෙන්නේ. මේ වාක්‍ය කාණ්ඩේ හැදෙන්නේ pronoun plus special verb. right? pronoun plus special verbs එකතු වුණොත් short answer හරි ලේසි සරලයි පට simple. short answers. Do you eat rice? Yes, I do. Yes, I do. අපිට yes නැතුව I do කියලා කියන්නත් පුළුවන්. හරි? එතකොට do you eat rice නම් එනම් pronoun එකටම දාන්න ඕනේ pronoun එක I. special verb එක මොකද්ද? I do. I do. එච්චරයි. lazy. හරිම lazy. හරි? I do. I do. I do. I do. I do. අපි තව example එකක් ගමු. අපි සාමාන්‍ය ප්‍රශ්නයක් අහමු. අපි අහනවා අතීතයෙන් ප්‍රශ්නයක් අහනවා මෙහෙම. හරි? right. Who wrote කවුද ලිව්වේ? right wrote who wrote this කවුද මේක ලිවන්න ප්‍රශ්නය. හරි? who wrote this දැන් මේකට අපිට කියන්න පුළුවන් this was actually written by Mr. Sunimal and now he accept his mistake. වගේ short longly answers දෙන්නත් පුළුවන්. හරි? නමුත් අපි දැන් මේක short කරන්න එපා. short කරන්න. who wrote this දැන් මේක බලන්නකො මේ tense එක වෙලා මේක වෙලා wrote. right? wrote. මේක past. අතීතයි. past. එතකොට past වලදී අපි ගන්න special verb එක බලන්න. did. past වලදී අපි ගන්න did. එහෙනම් අපි කියනවා අපි කියමු මේක ලිව්වේ නිමල්. හරි? අපි who wrote this? නිමල් did this. නැත්නම් නිමල් did. ඒ ඇති. pronoun එක ගන්න pronoun එක නම තමයි නිමල්. හරිනේ? නිමල්. special verb එක ගන්න wrote වෙනුවට අපිට ගන්න පුළුවන් did. special verb එක නිමල් did. එච්චරයි. short and sweet. ලස්සනයිනේ. බලන්න මාර ක්ලියර් වැඩි. සුපිරි. පට්ට විදිහට අපිට හරියම මේක පැහැදිලි. ඊට පස්සේ අපි future tense එකෙන් ගමු. future tense එකෙන් ගන්නවා මෙන්න මෙහෙම. අපි තව example එකක් ගමු. සරල විදිහට question එකක් අපි අහන්න බෑ. question එක අපි අහනවා මම මේක right මම මේක මෙතනින් මගන්නම් දැන් ගැටලුවක් නැහැනේ. I will erase this. ප්‍රශ්නයක් අපි අහමු සරල ප්‍රශ්නයක්. who will get will කියන්නේ දැන් ඒක future අනිවාර්යයෙන්ම get කියන්නේ ගන්නවා. who will get right who will get into troubles සාමාන්‍යයෙන් ප්‍රශ්න ඇදගෙන නානවා කියන්නේ සාමාන්‍යයෙන් ඇදගෙන නාන්නේ කවුද? who will get troubles always සාමාන්‍යයෙන් කවුද ප්‍රශ්න හැම වෙලෙම ගන්නෙ ඇඟට ගන්නෙ? who will get into troubles කවුද සාමාන්‍යයෙන් ප්‍රශ්න වලට යන්නේ? who will get into troubles
මේක අපිට කියන්න පුළුවන් Dayan will always face problems because he doesn't care many things what will happen in future. අන්නේම longly කියන්න පුළුවන්. නමුත් අපි මේක short කරන ලස්සනට native speaker කෙනෙක් විදිහට අපි native speaker නම් අපි මේක ලස්සනට හදන්න ඕනේ pronoun හරි plus pronoun එකත් එක්ක එන්න ඕනේ special verb එක. දැන් එතකොට special verb එක ගන්න ඕනේ. අනාගතයේදී අපිට දාන special verb එක මොකක්ද? අනාගත නම් future. future නම් අපි ගන්න special verb එක තමයි will right will. ඔන්න will. එහෙනම් අපිට දාන්න පුළුවන් pronoun එක who නම් කියන්නේ මොකක් හරි කවුරු හරි වෙන්න එපයි. අපි කියමුකෝ මේක සාමාන්‍යයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ සඳුනි. සඳුනි will. සඳුනි will. සඳුනි තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට ඔය වගේ දේවල් වලට මුහුණ දෙලා ඔය අදගෙන නාලා මාර කට්ටක් කන්නේ. Now you can clearly understand ඔයාලා මාර පැහැදිලි අපිට pronoun plus special verb එක මෙන්න මේ special verb එක according to the tense ඒ කියන්නේ කාලය අනුව pronoun එකයි special verb එකයි දාලා short formly short answers දෙන්න පුළුවන්. හරි? දැන් අපි can එකක් අහමු. මෙහෙම අපි යනවා can you cook chicken? Can you cook chicken? ඔයාලට chicken වෙන්න පුළුවන්ද? දැන් can එකෙන් ප්‍රශ්නේ ඇහෙන්නේ. දැන් අපි can එකම special pronoun එක තමයි අපි කියනවා. දැන් pronoun එක මම මගෙන් ප්‍රශ්නේ අහනකොට මම කියනවා I can මට පුළුවන් pronoun plus special verb I can could you could you jump earlier ඔයාලට කලින් jump කරන්න පුළුවන් තිබ්බද yes I could මට පුළුවන් වුණා yes I could right I could එතකොට සාමාන්‍යයෙන් අපිට නම් short answers දෙන්න method එක තමයි pronoun plus special verb එක special verbs තව තියෙනවා නමුත් මේ ටික තමයි daily usage when if you use these special verbs right you can answer to any long question in a short form like a native speaker. Let's meet in the next session then.